ඉදි ස්ලයිඩ් කියලා පටන් ගන්නකොට ඒ ස්ලයිඩ් එක මාරු වෙලා නැහැ. පරණ ස්ලයිඩ් එක අපි බලන් ඉන්නේ තාම. මම චායිනා ඉන්නේ. මං හිතන්නේ මගේ කනෙක්ෂන් හොඳයි. හරි. හරි. දැන් මෙහෙමයි. මේ තියෙන්නේ අර අපේ පිනින් කියවන විදිහ තමයි දැන් මං ඔයාලට කියලා දෙන්නේ. හරිද? එතකොට මේක පල්ලෙහෙන් මම සිංහල අකුරනත් ලියලා තියෙනවා තරංගට ලේසි වෙන්න. සිංහල අකුරෙන් ලියලා තියෙනවා. ඒ සිංහල අකුර බලාගෙන ඔයාලට පුළුවන් ප්‍රොනවුන්ස් කරන්න මේ PPT එකත් මම ඔයාලට දානවා. එතකොට හොඳට බලන්න. දැන් අපි කියමුකෝ Q අකුර චයිනීස් වලදී ප්‍රොනවුන්ස් කරන්නේ ඡයන්න. හරිද? ඒ වගේ ඒ ටික මතක තියාගන්න ඕන. අපි බලමු. හරි. දැන් මේක අපි යන්නේ බ ප ම ෆ නෙමෙයි යන්නේ බෝ පෝ මෝ ෆෝ කියලා තමයි කියලා දෙන්නේ. තේනද? කියන්නේ B අකුරට අපි කියනවා බෝ. P අකුර පෝ. ලස්සනට කියන්න ඕන තරංග බෝ පෝ මෝ ෆෝ F අකුර ෆෝ D අකුර එහෙනම් D අකුර කියනකොට ඒක දෝ වෙන්නේ ද වෙනවා T අකුර එහෙනම් th එහෙනම් T අකුර චයිනීස් වලදී ඨයන්න නෙමෙයි ථයන්න H අකුර නැති වුණාට ථයන්න හරිද N අකුර නමයි L අකුර ල G අකුර ග K අකුර ක H අකුර එහෙනම් හ මේ උඩම කියන්න ඕන very good එහෙනම් ජයන්නට එනකොට ඔන්න J Q X කියන එක E අකුරෙන් පටන් ගන්න අපි කියමු G යන්න G එහෙනම් Q අකුර තියෙද්දි එහෙනම් X අකුර නම් කොහොමද C පයනුෂයන්න කියන්න බලන්න තරංග මේක G තුන very good එහෙනම් Z අකුරයි H අකුරයි එකතු වෙද්දී එහෙනම් ජයන්නයි අයන්නයි ඒ අයන්න තරංග වෙනවා නෙවෙයි j නෙමෙයි j very good j මෙහෙම හිතන්නකෝ අල් ජයන්නයි එකයි කියන්න try කරන්න j පොඩ්ඩක් ජයන්න කියන ගමන් දිවයි තල්ලයි අතරින් හුලන් ටිකක් යවන්න. අන්න හරි. පොඩි තනක් තියෙන හුලන් ටිකක් යන්න. පොඩි හුලන් ටිකක් යවන්න තියෙන්නේ තල්ලයි දිවයි අතරින්. දැන් අපි සිංහලෙන් ජයන්න කියනවා වගේ ලේසි නෑ මේක කියන්නේ. j කියලා අපිට j කියලා ලේසියෙන් කියන්න බෑ. එහෙනම් C අකුරයි H අකුරයි කොහොමද? අල් ඡයන්නයි එකයි. අර විදිහට හුලන් ටිකක් තියෙනවා. කියන්න තරංගගේ සවුන්ඩ් එක ඇහෙන්නේ නැහැ මට. very good. එහෙනම් S අකුරයි H අකුරයි කොහොමද? පයනු ෂයන්නයි එක. හරි. මට මතක් වුණා. මං ලේසි ක්‍රමයක් කියලා දෙන්න. තරංග වාර මෙහෙම කියන්නේ. කියන්නේ අපි අන්න ඒ විදිහ තමයි කටේ දිව තියා ගන්න ඕන. කියන්නේ ඒ විදිහට කරලා කට ඒ විදිහටම තියා ගන්න වෙනස් කරන්න නැතුව.
是是是是是එක තේරෙනවද? sh හා එහෙනම් ඉසඩ් අකුරයි එච් අකුරයි වෙද්දී ඒක j වෙනවා. j ch නම් chමයි ch 是 ch 是 හා 是 sh නම් sh 是 sh හා හා එහෙනම් ඔන්න දෙන්න r අකුරට එනකොට අපේ වගේ r නෙමෙයි මේක. මේක r 日 r r r මේ දිවේ අග මෙන්න මෙතන ගෑවෙන්න ඕන උඩ තල්ලේ r r 日 r 日 r 日 very good r r r 是 ආ日 එහෙනම් ඔන්න ඉසඩ් අකුරෙද්දී ඉසඩ් අකුර ප්‍රනවුන්ස් කරන්නේ අල් දයන්නයි සයන්න. ඔන්න වරුණට මේක පැටලෙනවා ඇති. ඉසඩ් එකයි c එකයි s එකයි වෙනස කොහොමද කියලා. වෙනස තියෙන්නේ ඉසඩ් එක අල් දයන්නයි සයන්න. z z ආ z එහෙනම් c අකුර වෙනස් වෙන්නේ කොහොමද? c අකුර අල් තයන්නයි සයන්න. දැනනවද වෙනස? හා අල් දයන්නයි සයන්න z එක c අකුර කියන්නේ අල් තයන්නයි සයන්න. z very good. එහෙනම් s අකුර අපි වගේම නිකම්ම ස එක හා එහෙනම් අවසාන අකුර එක y අකුර එහෙනම් ඊ නෙමෙයි යන්න නෙමෙයි යයන්න ඊ යි හා ඊ එහෙනම් w අකුර ඌ නෙමෙයි w අකුර එහෙනම් වූ very good වූ හා හරි. දැන් එහෙනම් තරංග කියවමු අපි එකපාරක්. කියන්න බෝ එකේ ඉඳන්. bo fo ඇදලා කියන්න. බෝ යන්න. bo ආ. fo ආ mo ෆෝ fo ආ d ද d ආ t හා na ආ l ල අදින්න l ඕන. ආ g ආ t ආ h හ හ්ම්. h ආ g ආ c චී හා sh very good j very good v ch ඡයන්න sh ch ch ආ sh 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 අයනු ඡයන්න කියන්න බැරි නයාට එහෙම sh sh r r හා r z z z z ආ මේක ක්ස් සයන්න ලියන්න බැරිලා මට ස් ස් හා එහෙනම් මේක ස් ch ස් ch වය අකුර y ආ අනික ru ඌ කීවූ very good හා එහෙනම් අපි ඔන්න එහෙනම් එනවා අපි vowels වලට අපි ස්වර සහ ව්‍යංජනනේ දැන් අර ඉස්සලා page එකේ තිබිච්ච මේ b අකුරයි මේ a අකුරයි එකට එකතු වුනහම කොහොමද එනවා බා හා බෝ එක තනියම බෝ කියලා කියවුවට ඔයා බය වෙන්න එපා මේ ටික ඔළුවට දා ගන්න ඕනේ දැන් මේක අමතකුණොත් කියලා අර අපි ඉංග්‍රීසි අකුරු හැඩගස්සනවා වගේ තමයි බයන්න ලියන්න උනත් අපි BA නේ ලියන්නේ මැසේජ් ක්‍රමේ ඒ විදිහටම තමයි B අකුරයි A අකුරයි එකතු වුනහම එනවා බා O අකුර බෝ බ දැන්නද හා එහෙනම් කියන්න
ආ ඕ O අනේ ලොකුවට පේන්නේ නෑ නේද ඔයාලට? පේනවද? Pena. හා එහෙනම් ඔන්න ඊ අකුර ලියා ගන්න කවුද වරුණයි තරංගයි ඊ අකුර චයිනීස් වල ප්‍රොනවුන්ස් කරද්දී ඒක ඒ නෙමෙයි අඩ එක හා ඒක ඔළුව තියාගන්න ඒක පාඩම් කරන්න ඕන එකක් ඒකයි මම වරහන් ඇතුලේ දාලා තියෙන්නේ හරි එහෙනම් යන්න ඊ අයි අකුර E U යු අකුර උයන්න ඌ හා එහෙනම් අර යු. ඉස්සෙල්ලා කියලා දුන්නා වගේ ඌ අකුරේ උඩ තිත් දෙකක් තියෙනකොට ඊ යන්න U very good U යු යන්න හා එහෙනම් ඒ අකුරයි අයි අකුරයි එකතු වෙනම කොහමද අයි I දැන් මේ දෙක බවල්ස් ම දෙකක් එක්ක අහුවෙන්නේ නේ ඔව් අයි I මේක එකතු වෙනව නෙමෙයි මේක තියෙනවා අර එහා පැත්තේ අකුර ටික තමයි මේ ටික දාන්නේ දැන් for an example B අකුරට AI එකතු ෆයිනල්ස් කරගන්නාම මේක තමයි ෆයිනල්ස් කියන්නේ ඔව් එතකොට B අකුරට AI එකතු වුනහම කොහොමද කියවන්නේ නම් bye බයි එනද B අකුරට හ්ම්. EI එකතු වුනහම කොහොමද නම් bay බේ අන්න එහෙම ලේසි හා EI නැහෙනම් A A හා එහෙනම් උයන්නයි අයකට උයි We හා උයි ඒ අකුරයි ඕ අකුරයි ආව් 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 හා එහෙනම් මට කියන්නේ B අකුරයි ආව් එක එකතු වුනහම කොහොමද ප්‍රොනවුන්ස් වෙන්නේ බාව් බාව් ලේසි නේද බාව් හ්ම් බාව් එහෙනම් ඔයන්නයි උයන්නයි ඕ ඕ ඔව් කියන්නේ ඔව් ඕ ඔව් යන්න උයන්නයි ඊයෝ Eo ඊයෝ නෙමෙයි අන්න වැරදිච්ච තැන ඕකට ඊයෝ. තමයි අර ගයිඩ් ලා ගිහින් ටෝන් සවුල්නේ ඒකේ ප්‍රොනවුන්ස් එක හ්ම්. කියන්නේ ඊයෝ ඊයෝ දැන් ඕන ඊයෝ. බියර් බෝතලයක් එහෙම ගන්න ගිහුවාම වරුණ දැන් චයිනා වල හිටියානේ කියනවා ඉතින් වෝයාෝ ඊජියෝ. ජියෝ නෙමෙයි ජියෝ ඔව් ජියෝ ඔව් ජියෝ 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 Geo ඊෝ ජියෝ එහෙනම් තව එකක් ලියා ගන්න ඕනේ ඊෝ කියන එකත් ලියවෙන්නේ ඊෝ යූ නෙවෙයි ඊෝ ඊයෝ හරි ඊට පස්සේ අපි යනවා ඊයේ එකට ඊයේ Ye IE Ye ඊයේ එතකොට ඌයි නම් උයේ වේ උයේ We එහෙනම් J අකුර දාන්න මේකට J එකයි ඌ එකයි E එකයි නම් කොහොමද එනවා ජ්වේද මම හිතනවා වොජ්වේද මෙන්න මේක ජුවේ Yue ජුවේ එහෙනම් E අකුරයි R අකුරයි කොහොමද කියන්නේ තරංග Iya kurai ara kurai E අකුර ඔළුවට එන්න ඕන එක අර් අපි අර කනට කියවේ දුව ඒ අකුරයි එන්න අකුරයි එහෙනම් අන් එන ඊ අකුරයි එන්න අකුරයි මොකද්ද very good ඉන්න එක ඉන්මයි එතකොට ඌ අකුරයි එන්න අකුරයි ආය වන් එක වෙනවා වන් ඒක උන් එක තමයි හැබැයි මෙයාලගේ සවුන්ඩ් එක හරියට වෙන්නේ අපේ වන් කියලා කිව්වොත් වන් එයාලා කියන්නේ ඌ කියලා ටක් ගාලා වන් එකට යනවා වන් very good වන් වොවන්නි
vowel chun 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 හා එතකොට මේක yun yun Yun. yun very good හා එහෙනම් ඔන්න මෙතන වෙනස කියලා දෙනවා ඔන්න දැන් මේක මට හිතෙනවා වරන්ට පැටලෙන්න ඇති අන් කියලා කියවනේ මෙතන අපි අන් එකක් කිව්ව නේද එන්න අකුරෙන් ඉවර වෙනවා නම් අල් නයන්න G අකුරෙන් ඉවර වෙනවා නම් බිඳුව අන්න හරි ඕක තමයි ඔළුවට යන්නේ නැත්නම් අනිත් පැත්ත. දැන් අපි කියනවා wo mang wo hen mang මං එහෙනම් මං කියද්දී MANG ඒකයි බිඳුව වෙන්නේ. මන් කියලා කියන්නේ අපි පිරෙනවට කියනවා මන් කියලා කියන මන් කියන ෆුල් කියන එකට. එතකොට එහෙනම් එතන තියෙන්නේ MAN උනත් මන් අල් නයන්නෙන් ඉවර වෙන්නේ. G අකුර තිබ්බ බිඳුව. මං එතන N එක ලොප් වෙනවා. N අකුර ලොප් වෙනවා. තේරෙනවද? එහෙනම් මට තරංග කියන්නේ මේකට B අකුර දැම්මොත් අං එකත් එක්ක මොකද්ද හැදෙන්නේ? Jang. ඔන්න කිව්වා. ANG අං නම් B අකුර දැම්මොත් Bang. Bang. බං 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 බයන්න බං Bang. බං අපි බං කියන්නේ අනේ බං එකේ බං එක බං BB. හා බං හා අන්න එහෙම තමයි වෙන්නේ. එතකොට ENG නම් කොහොමද එන්නේ? හා ඒකත් බිඳුව උනා G අකුරෙන් ඉවර වෙන හින්දා. හා ING කොහොමද කියන්නේ? ING එහෙනම් Ing. යොං Yang. Yang. නෙමෙයි මට මේක වැරදි. යන්නයි එකයි බිඳුවයි. යොං very good. Yang. හා එහෙනම් අපි කොහොමද ඕකේ කියලා කියන්නේ චයිනීස් වලින්? xiong 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 si xiong xiong Siang. හා ඒ වුණාට ලංකාවේ ඉගෙන ගන්න කට්ටිය බිග්නර් ලෙවල් එකේදී කොහොමද කියන්නේ? සිංහා ING හින්දා සිං කියලා දානවා ටක් කරලා. හැබැයි හරිම ප්‍රොනවුන්ස් එක ඕන නම් xiong Siang. එන්නද xiong දැනට ඔයාලා කියන්නේ සිං කියලා. සිං Sing. okay. Sing. හා එහෙනම් ONG නම් ඔං very good. ඔං හා තේනවනේ දෙනම්. හරි. එහෙනම් ඔන්න ලාවුෂ කිව්වා වගේ අපි නීහාව ඉගෙන ගත්තා. එහෙනම් මේක ඔයාලට පේනවා දැන් NI එහෙනම් කොහොමද හැදෙන්නේ අපි මේක? නී Ni. NI නී. හා එහෙනම් මේක ප්‍රොනවුන්ස් කරන්න තරංග HAO How. හාව එහෙනම් AO නම් ආව H එකතු කරාම හාව හා very good. දැන් එහෙනම් පින්ගෙන් කියවන්න පුළුවන්. හා එහෙනම් අපි බලමු තව. හා මේකේ දැන් ඔයාලා දන්නවා ටෝන් එක කියලා කියන්නේ අර පළවෙනි දවසේ ගෑල් ළමයා හම්බුනහම එහෙම ගෑල් ළමයනුත් එහෙම පිළු ළමයා හම්බුනහම 10ට ගණන් බෑ වගේ තමයි ගණන් කරන්නේ. ඕ කෑවා පීවා අන්නේ සවුන්ඩ් එක තමයි ෆස්ට් සවුන්ඩ් එක. ෆස්ට් සවුන්ඩ් එක. දෙවෙනි එක නිකන් බය වෙලා වගේ එනද? තුන්වෙනි එක අපි ඒත් ලෙඩ වෙලා වගේ අපි මෙහෙ බැරන්න වෙනවා. හා දැන් මම උදාහරණයකට කිව්වොත් එහෙම වලට M අකුර දාලා අපි මේ ටෝන්ස් හතර ගත්තොත් එහෙම තේරුම් හතරක්. හරිද? E සවුන්ඩ් එකෙන් දැම්මොත් එහෙම මා කියලා කියන කාටද? අම්මා. මාමා කියලා කියන්නේ අම්මට චයිනීස් වලින්. එහෙනම් දැන් ඔය අම්මා කියන්න ඕන එකට වා කිව්වොත් එහෙම මා කියලා ෆෝර්ත් ටෝන් එකෙන් කිව්වොත් මොකද්ද? බනිනවා. Ma. සෙකන්ඩ් ටෝන් එකෙන් මා ඊට ෆෝර්ත් ටෝන් එකෙන් මා කියලා කියන අශ්වයාට. අශ්වයා. මාරෝ කියන්නේ මොනවද? අශ්ව මස් වලට. කාලා තියෙනවද වරුණ? අශ්ව මස්. නෑ
චීනේ හරි ප්‍රසිද්ධයි. මාරෝ අශ්ව මස්. රව්. මා අශ්වයා. එනනේ දෙහනම් සවුන්ඩ් එක වැරදුනොත් කම්ප්ලීට්ලි තේරුම වෙනස්. හා. හා. එහෙනම් අපි ඊට පස්සේ මෙතන අපි යමු. මෙතන අපි බලමු. පේනවද දන්නේ නෑ. ලොකු කරන්න. පොට්ටක් නෑ. හරි. පේනවද? පේනව නේද? හා. ඔව්. මේකේ මේ තියෙන්නේ MA. එහෙනම් කොහොමද කියවන්නේ? MA Ma. මා Ma. කියන්න Ma. තරංග. Ma. මා Ma. දෙවෙනි එක කොහොමද? දෙවෙනි එක කොහොමද එනවා? මා very good. මා කියවන්න. ඔළුව මා. ඔළුවලා හරියන්න. මා කියවා third tone එක. මා Ma. very good. Ma. third tone එක. Ma. මා හතරෙන් tone එක. B අකුර දාලා බලමු. බා කියලා කියන්නේ නම් 8ට 8 කියන එක. බා තුන්වෙනි tone එක. බා එහෙනම් y අකුර දාලා බලමු. පහන්දි මියුට් ඔයා. Hello. ඊළායිලා තේරුම වරුණ ඊළායිලා ආන්ටි ආවද? එහෙනම් අපි y අකුර බලමු. එක 1 කියන එක. second tone එක. ඒකේ තේරුම මොකක්ද? එකද? ඔව්. එකට මේ තේරුමක් නැහැ. අපේ අර accent අපි කියන්නේ ඒ වගේ අන්න ඒ වගේ සවුන්ඩ් එකක්. අයියා කියලා කියන්නේ චයිනීස් කට්ටියම. අයියා. අන්න ඒ වගේ සවුන්ඩ් එකක්. කියන්නේ එහෙනම් F අකුර දාලා බලමු අපි. very good. එහෙනම් CH එකට අං දාලා බලමු. chang වැරදි. වරුණ කිව්වේ third tone එකෙන්. third tone එකෙන් කිව්වේ. chang කියලා කියන first tone එකෙන්. very good. තරංග කියන්න. very good. මෙන්න මෙහෙම කට යන්නේ. ටග්ගල ඉවර කරනවා. ඔයාගේ වීඩියෝ එක ෆ්‍රීස් වෙලා මට. වීඩියෝ එකක් මං හිතන්නේ ඔයාගේ මේ මොනවාද ඔයාව පේන්නේ නැහැ මට. කැමරා එක මේ ෆ්‍රීස් වෙලා තියෙනවා. දැන් පේනවද? නෑ මං හිතන්නේ මගේ මේ කනෙක්ෂන් එක මම මේ හොටෙල් එකේ ඉන්නේ නංචන් වල. මං හිතන්නේ මෙතන රිසෙප්ෂන් මදි. මම මේ ෆෝන් එකෙන් කනෙක්ට් වෙලා ඉන්නේ අනික මොබයිල් එකෙන්. ඇත්තද? හරි. ඔයාට නම් ඉක්මනට හදාගන්න පුළුවන් චයිනීස්. හොඳට අවුරුදු 10ක් යන දැන් දානේ ක්ලාස් යන්නේ.
ඉතින් මෙච්චර කල් ඉතින් අවශ්‍යතාවයක් තේරුන්නේ නැහැ, හිතුන්නේ නැහැ ඕනේ වෙයි කියලා. ඔව් මොකද මේ හරි. ඩිවයිසස් ටික තියාගෙන මැච් එක ගහනවානේ මේ ටික. එපා එහෙම. චීනෙට ටච් ඔව්. වුණා නම් ඔයාලා අනිවාර්යෙන් ඉගෙන ගන්න. ඔයාලට දවසක තේරෙයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකට වඩා වේගෙන් චීන පැතිරෙනවා දැන්. Maybe ඒක තමයි. the next time it will be the second international language in the world. ඔව් I'm මටත් sure. දැන් ඒක පේනවා දැන් මේ රෂ්යා, චයිනා and මේ ග්ලෝබල් මේ සිටුේෂන් එකේ රෂ්යා චයිනා ජොයින් වෙන්චර් එක යන විදිහයි ඒකට ඉන්දියා කනෙක්ට් වෙන විදිහයි බලනකොට මේක ඊළඟ නෙක්ස්ට් ග්ලෝබල් ලැන්ග්වේජ් එක වෙනවා. අන තරංග ගියා නේද? ඔව් එයා එයි දැන් ලොග් අවුට් වුණා නේද? එයා ඒ දාම් ලින්ක් එක. මේ අර ගොඩ ළමයි දැන් අනිත් තව පන්ති 3ක් තියෙනවා වෙන් කරලා තියෙන්නේ නැත්නම් අනිත් කටේට කම්මැලි පාඩුයිනේ යාලට පවුනේ ඔව් ඒ ඒක තමයි. නිසා. ඒක තමයි. ඔව් දැන් මටත් හිතෙනවා ටීචර් කිව්වට ඔයාගේ ප්‍රොනවුන්සියේෂන් හොඳයි HSK එකට දාන්න කියලා. ඔයාට වොකැබුලරි එක බැරි හින්දා මේ ක්ලාස් එකේ ඉන්න එක තමයි හොඳ. අන්න ඒකයි මම හිතුවේ මගේ වොකැබුලරි එක මදි. ඒක තමයි අන්න මගේ අයිඩියා එක. මගේ හැබැයි වොකැබුලරි එක දැන් මදි නිසා මට ඒ කියන්නේ HSK එකට තියනවානේ වචන ගාණක් පහන්දි. ඔව් අන්න ඒක නෑ මට. HSK ලියන්න ඕනේ නැහැ. මොකද මමත් චයිනාවල මම ලංකාවේ ඉගෙන ගද්දි ලංකාවේ ඉගෙන ගන්න ස්ටුඩන්ට්ස් ළඟ තියෙන පළවෙනි අඩුපාඩුව තමයි yes HSK පහත් පාස් වෙනවා. හැබැයි එළියට ආවම වචනයක්වත් කතා කරගන්න බෑ. අන්න ඒක myself තමයි වත් ප්‍රශ්නේ. තියාගන්න බෑ. එතකොට ගොඩාක් කැම්පස් එකෙන් අවුට් වෙන ළමයි මගේ ළඟට එනවා අනේ අක්කි මට ස්පෝකන් හදලා දෙන්න. එතකොට මම ඇත්තටම කරේ ඔගේ අනිත් පැත්ත. සමහර ටීචර්ස් ඔයා ළඟට කොහොමද බැන්න කරේ? මම රීඩින් රයිටින් කියන එකට පොඩි විදිහට තමයි ෆෝකස් එක දුන්නේ. මම ස්පෝකන් වලට තමයි වැඩි ෆෝකස් එකක් දුන්නේ. මම තනියම චයිනීස් 100% කට්ටිය හොයාගත්තා. මගෙත් අයිඩියා එකේ ඒකම තමයි. මටත් ඕනේ රීඩින් රයිටින් සෙකන්ඩරි. මට ඕනේ No. ස්පෝකන්. ඉන්ටර්වයුව එකට ගිහින් What? බලන්න විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙන ඉන්ටර්විව් එකකදීවත් එයා කවදාවත් චයිනීස් කට්ටිය අපෙන් ඩිග්‍රී සර්ටිෆිකේට් එක ඉල්ලන්නේ නැහැ. අපි ඉන්ටර්විව් එකේ යාලා කියන දේ අපිට තේරෙනවා නම් අපේ අයිඩියා එක යාලට කියන්න පුළුවන් නම් we are passed the interview. That is the thing. So Chinese people don't take the certificate for the proof. They only want us to speak very well and listening and speak. ලංකාවේ කට්ටිය තමයි මේ සර්ටිෆිකේට් එකට උරු වෙලා තියෙන. දැන් ගුරුපත් ටීම් දෙනවා. ඔන්න රජයේ කතා කරනවා, කෝල් කරනවා, vacancies. සර්ටිෆිකේට් එක නැත්තම් chance එක නැහැ. හැබැයි සර්ටිෆිකේට් එක තියෙන මිනිස්සයාට වඩා practical knowledge එක තියෙනවා fail වෙන කෙනාට. අන්න ඒකයි වැඩේදී. That is the problem. That is the problem. True. මගේ නම් ගොඩක් වෙලාවට මම වැඩ කරන්නේ ලෝකල් කම්පනීස් වල නෙවෙයි මම ඇමරිකන් කම්පනීස් වල වැඩ කරන්නේ. ඉතින් ඒක හින්දා මේ ලොකු අවුලක් නැහැ මට අවශ්‍ය වුණේ දැන් මේ ෆැක්ටරිස් එක්ක වැඩ කරද්දී. මොකද ඒගොල්ලන්ට මං කියන එක තේරුම් ගන්න කරන්න හරි අමාරුයි. ඒක තමයි. අප තරංග මොකද උනේ තරංගට නැතුව ගියා. කෝල් එකක් දෙමු. හරි ඊට අමතරව මම ගොඩාක් චයිනීස් කට්ටිය Facebook එකෙන් හොයාගත්තා. මම චයිනීස් යාළුවෙක් හොයලා එයාත් එක්ක කෝල් කරන්න ගත්තා. එතකොට මට ටික ඉම්ප්‍රූව් වුණා. මේ දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ ඔයාගේ හොඳට ටෝන් එකේම අඳුර ගන්න පුළුවන්. මේ හොඳට ටෝන් එකේම අඳුර ගන්න පුළුවන්. වොකැබුලරි එක හදාගන්න හොඳට වොකැබුලරි එක මතක තියාගන්න අදාළ තැනට දාන්න කතා කරන්න. ස්පෝකන් වලදී හරිම ෂෝට් ඇන්ඩ් ස්වීට් කතා කරන්න ක්‍රම තියෙනවා. එතකොට හරියන්නේ නැහැ අපි කන්ටිනියු කරමු රෙකෝඩ් එක තියෙන හින්දා. හරි. ඕකේ රෙකෝඩ් එක එනවනේ. ඔව් රෙකෝඩ් එක එනවනේ. අපි හින්දා කන්ටිනියු කරමු. හරි. අපි මේක කියවමු බලන්න. කොහොමද කියවන්නේ? චුට්ටක් කියවන්න මේක. මොකද්ද මේ දෙකේ වෙනස? මොන දෙකේද? PA සවුන්ඩ් එක මොකද්ද? ප්‍රොනවුන්සියේෂන් වලදී වෙනසක් තේරෙනවද නැත්නම් එක වගේද දැනෙන්නේ? එක වගේ.
නෑ. BA ඇයි? ගොඩාක් සිංහල කට්ටිය කියනවා පා කියලා පුරුදු වෙලා යලා කියන්න. BA එක බා එක. බා. ඔව්. P එකේ PA එක පයන්නයි පා. හයන්නකුයි වදිනවද? පා. PA එක පා. පා. එච් අකුරක් තියෙනව මහ නේද? මහ පා. ප්‍රාණ පයන්න. ඔව්. පා. පා. ආ. ඕකේ. පා. ඕකේ. BA පා. BA පා කියලා කියන මොකද්ද? බය වෙන්න එපා. BA පා. BA පා. බීපා. BA පා. බය වෙන්න එපා. හා. Mm. එහෙනම් MI මොකක්ද එහෙනම්? Me, මී. හා. DE නම් the, the LU you, ලු. you, ඒක ලියු නෙමේ අල් අයන්නයි යූ යන්නයි කියන්න. අල් අයන්නයි යූ යන්නයි. you, ලු. ලු. you. very good. ලු. ඕනේ තරංග වපන සෝරි වටනානේ. ඕනේ it's okay. හරි. එහෙනම් ඔන්න කොළ පාටයි කියලා කියද්දි චයිනීස් වලදී අර කරදරකාර වචන එනවා ඔන්න ලු එක. කොළ පාට ගැන කියද්දි. කොළ පාටට කියන්නේ යු යන්න කියන්නේ ලු. ලු. very You, good. ලු. තරංග කියන්නේ Luta. ලියු ලියු ලු. ලියු අල්ල යන්න දිව තියෙන්න ඕන උඩ තල්ලේ ලු. ලු. ලියු ලියු නෙමෙයි ලු. ලු. ලූස්. හා ලු එන්න එහෙනම් හරිද? හා එහෙනම් මේක කියවන්න බලන්න. BA බා 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 PA බා හා පා හා පා MI මී very good. DE ජේ the දී ඊ අකුර එක the තේ ද එහෙනම් QIA කොහොමද කියන්නේ? Cha. සියා ෂා සියා හා ෂා මේක HUA කොහොමද කියන්නේ? Qua. වා හුවා වා හුවා වා හුවාවේ කියලා කියන්නේ අපි ෆෝන් එක හුවාවේ වා හුවා ආ එහෙනම් දුයන්නයි උයන්නයි ඔයන්නයි කොහොමද? දුවෝ Duo. දුවෝ අයන NU එක කොහොමද කියන්නේ? New. වැරදි. නෝ එක අර U අකුරට උඩින් මුකුත් නැහැ. නෝ No. Sorry. No. හා Mm. ඊළඟ එක හරි. new අල් New. නයන්නයි යු යන්න new නියු new නියු වරුණ New. new ඔය කිව්ව අර- හරකට ඔය අර menu නේද? මේ new කියෝක එහෙම ලස්සන හරකා new කියලා කියන හරකට එහෙම new කියන්න එපා new නෙමෙයි new New. new නහයෙන් වගේ චුට්ටක් new new Mm. ඒක හදාගන්න හා XIE කොහොමද කියන්නේ තරංග යා සියේ සියේ ෂේ IE අපි EA කියලානේ කිව්වේ සියේ හා ෂේ එහෙනම් TIE කොහොමද කියන්නේ නම් ෂේ තියේ ෂේ තියේ හා එහෙනම් N UE කොහොමද කියන්නේ නියේ ඒකේ පයිප් එක ඒක නෑ එහෙම වචනයක් නෑ TE කොහොමද කියන්නේ නම් ෂේ ඔන්න TE. TE ටීරි තේ ඔන්න ඉතින් ඊ අකුර අනේ හා හා එතකොට GAI කොහොමද කියන්නේ නම් කයි Guy. කයි ඒක
ගයි එකක් කියන්නේ හැබැයි පොඩ්ඩක් ඇයන්න කියවෙනවා. පොඩ්ඩයි. ගැයි කියන්නේ ගයි. ගයි. Guy. ගයි. very good. පොඩ්ඩක් ඇයන්න කියනවා. ගයි. Guy. Guy. හා. එහෙනම් KUAI කොහොමද කියන්නේ? ක්වයි. ක්වයි. Why? ක්වයි. ක්වයි. Why? හා. එහෙනම් MIAO කොහොමද කියන්නේ? Meow. මේක මියාව්. Meow. මියාව්. Meow. හා. ERO කියද්දි පේනව නේද? ERO මියාව්. කට රවුමක් යනවා. මියාව්. Meow. මියාව්. අර පූස කෑ Meow. ගහන්නේ. මියාව්. මියාව්. මියාව් කියන්නේ අන්න එහෙම. මියාව් කියන්නේ එහෙම. හරිද? දැන් එහෙනම් ඔන්න පින්නින් පුළුවන් නේ ඔයාලට කියවන්න. හා. පින්නින් පුළුවන්. එහෙනම් අපි මේකත් ප්‍රැක්ටිස් කරමුකෝ. හා. ඔයන්න පටන් ගමු. ඕ ඕ Oh. එහෙනම් මම කියන්න. මම කියවනවා ඔය දෙන්න කියන්න ඕන මම සවුන්ඩ් කරන්න මොන ටෝන් එකද කියලා. හරිද? ඔන්න මම කියනවා. ඊ One. One. තරංග. One. First one. ඔන්න මම දැන් කියන තරංග කියන්න ඕනේ. ඊ Second one. very good. ඔන්න දැන් තව වරුණ කියන්න. ඊ Third tone. very good. එහෙනම් ඔන්න මම කියනවා තරංග. Fourth one. very good. අනේ ඔය දෙන්න හරිම fast learners ලා. අර කට්ටියට කියනවා අදටත් බෑ. හරි. very good. එහෙනම් ඔන්න කියනවා. කොහොමද කියන්නේ? First one. Fourth tone. O O is second tone. O Third. E First. E Okay. Third. E Fourth. Second. Fourth one. First one. Second. second. Second one. first. දැන් තේරෙනව නේද එහෙනම්? තේරෙනව නේද? නී හාව් මොකක්ද ටෝන් එක? නී හාව් Third tone. Ni hao. very good. වෝ මොකක්ද ටෝන් එක? Third tone. වන් Fourth. Third වන් tone. එහෙනම් මට දැන් second කියන්න tone. වන් නෑ හරි third tone හරි වන් Ah. හරි වන් Ah. තරංග කියන්න මට එහෙනම් වන් Second one. වන් One. Third one. Fourth tone. fourth Fourth one. Fourth. වන් දම්මල කහනවා වගේ ඕකේ එහෙනම් දැන් පුළුවන් ෆස්ට් ඩේ එක නිසා හොඳයි හරි දැන් මේකේ මම කියනවා I කියන්න I. මොකද ටෝන් එක Fourth. Third tone. third tone very good A තරංග A Second one. Sorry, fourth A one. First tone. ෆස්ට් එකනේ පුතේ A yaw yaw First එක. ෆස්ට් එක කාම් ඔව්. වගේ තේරෙන්නේ නැද්ද yaw yaw ඒක fourth එක. එහෙනම් කියන්න මට yaw yaw Fourth එක. Fourth. yaw කියලා කියන ඕන කියලා yaw ඕන එහෙනම් ඔන්න තේරුම් ටිකක් කියලා දෙනවා දැන් ඔන්න පළවෙනියට තියෙනවා ටී-ෂර්ට් එකක්. කියන්නේ ඇඳුමක් නෙමේක. ඇඳුමට අපි චයිනීස් වලින් කියනවා ඊෆු. එහෙනම් ෆස්ට් ටෝන් එක ඊෆු. Ifu.
ෆූ එකට ඊ නියුට්‍රල් යන්නේ. ෆූ එකට ටෝන් එකක් නැහැ. ඊෆු. ඊෆු ඊෆු ඇඳුම. ඊෆු ඇඳුම. හා. එහෙනම් පහට චයිනීස් වලින් මොකද කියන්නේ? වූ වෝ වූ Woo. Woo. වූ. Woo. මොකද්ද ටෝන් එක? ඒක තර්ඩ් ටෝන් එකෙන් යන්නේ. third tone very good. වූ පහ. හා. වෝ එහෙනම් ඊ ඊ You. මාළුවා. ඊ fish ඊ හ්ම් You. fish තේරෙනවද? ඒක සෙකන්ඩ් ටෝන් එක නේ. Second second tone. tone එක. ඊ හ්ම් ඊ ඊ හ්ම් හරි. කනට දුව දුව So, දුව 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 I'll do. හා. එහෙනම් අන්න එතන පෑන. ටෝන් එක හරි අමාරුයි නේද පහන්දි අඳුර ගන්න මේ තර්ඩ් ටෝන් එක කියලා. දුව ඒක අර හුරු වුණාම හුරු වෙනවා නේද? දුව ඔව් ඔව් ඒක තර්ඩ් ටෝන් එක කියලා අඳුර ගන්න මට සෑහෙන කලක් ගියා. හරි එහෙනම් පෑනට මොකක්ද කියන්නේ අපි? B පී හා. ඔයාලට තේරෙන්නේ නැද්ද? චයිනීස් භාෂාව හරිම ලේසියි. එක අකුරයි. දැන් හිතන්නකෝ අපි මොන සවුන්ඩ් එක කටින් පිට කරත් ඒකට තේරුමක් තියෙනවා. දැන් අපි මේ ඇල්ෆබෙට් එකනේ අත්‍තරම බලාගෙන යන්නේ. ඒ ඇල්ෆබෙට් එකට බලන්නකෝ එක රූපේ තියෙනවා තේරුමක් තියෙන. මේ බලන්නකෝ. B B I B P B P. එහෙනම් තර්ඩ් ටෝන් එක දාපුවම උඩට ගම පෑන කියන එක තේරුම. B පෑන. තේරෙනව නේද? එහෙනම් M A O මාව් මාව් පූසා කම්ප්ලීට් තේරුමක් තියෙයි. මාව් මාව් පූසා. එහෙනම් අපි පූසට කියුට් විදිහට චයිනීස් වලින් කියන්නේ xiao mao කොඩි පූසා xiao mao කියලා කියන්නේ පූසට xiao go බල්ලා xiao mao කියලා කියන්නේ පූසට. හා ඊට පස්සේ දාව් කියන්නේ මොකද්ද? අයිලන්ඩ් එක. අපි මොන රටක්ද? 我们是岛屿国家. අපි අයිලන්ඩ් රටක්. 我们是岛屿国家. 岛. හා. එහෙනම් මල් වලට මොකද කියන්නේ? හුවා. තරංග දැන් කියෝ වගේ හුවා කියලා කියන්නේ drawing. හුවා කියලා කියන්නේ drawing අඳිනවට. drawing. එහෙනම් හුවා මල්. එහෙනම් J අකුරයි I අකුරයි මොකද? G කියන්නේ කුකුලට. G කුකුල. එහෙනම් කුකුල් මස් වලට චයිනීස් වලින් කොහොමද කියන්නේ? මස් වලට කියනවා අපි රව්. ජීරෝ. කුකුල් මස්. ජීරෝ. එහෙනම් හරක් මස් වලට කොහොමද කියන්නේ? හරකට කියනවා අපි නියෝරෝ. එතකොට අපි ඌරට කියනවා ජූරෝ. හරිම ලේසි. එහෙනම් චී යන්න. චී කියලා කියනවා හතට. චී හත. 7. 1 2 3 4 5 6 එකේ චී කියලා කියන්නේ 7. සියේ මොකද ටෝන් එක? සියේ සෙකන්ඩ් ටෝන් එක. සියේ කියලා කියන්නේ සපත්තු දෙකට. සපත්තු. සියේ සපත්තු. very good. එහෙනම් ශ්වේ කියලා කියන්නේ මොකක්ද? කරුණ ශ්වේ මොකක්ද තේරුම? හිමද? හිම very good. 下雪හිම වැටෙනවා. 下 කියන්නේ වැටෙනවා. 下雪 හිම වැටෙනවා. 下雪
එහෙනම් හරි. Sure. හරි. අපි බලමු. බලන්න. මම ඔයාලට lesson එකක් ගේන්නම්. Chinese class. හරි. දෙවුනේ ඔයා left වුණා ආයෙ join වුණා stop sharing වුණා හරි දැන් හරි වගේ බලමු ඕකේ දැන් මේ තරංගයි මමයි විතරද ක්ලාස් එකේ ඉන්නේ පහන්දි නෑ තව සල්ලි බැඳලා ඉන්නවා ළමයි ඉතින් බලන්නකෝ දැන් අර අනිත් එක්කනා හේෂාන් අයින් වුණා තව එක්කෙනෙක් සල්ලි බැඳලා ඉන්නවා ඉතින් අපරාධේ නිසා මං කිව්වේ දැන් අද බෑ කියලා කිව්වා එයාලට මං කෝ අනිත් දවසේ ඔයාලට ඩේලි 9ට සඳුදා අඟහරුවාදා සිකුරාදා සෙන්සුරාදා එක දිගට ක්ලාස් වෙන්න බැයි නම් සල්ලි රිටර්න් කරනවා එහෙම බෑ කියලා දැන් ඔයාලා මේ වෙනම දැම්මේ ඔයාලා අලුත්. තව නැත්තම් ගෲප් එකේ ඉන්නවා. ඔයාලගේ බිගිනර් එකේ 6 දෙනෙක් ඉන්නවා. HSK එකේ 9 දෙනෙක් ඉන්නවා. අනිත් එකේ ඉන්නවා. වෙන් කරලා තියෙන්නේ. මට ලොකුම මේ ප්‍රොබ්ලම් එක වෙන්නේ ෆ්‍රයිඩේ විතරයි පහන්දි මොකද ෆ්‍රයිඩේ නයිට් මම හැම වීක් එකේම ෆ්‍රයිඩේ නයිට් මම USA එක කෝල් එකක ඉන්නවා. මම අප්ඩේට් එක දෙනවා ඒගොල්ලන්ට වීක්ලි. ෆ්‍රයිඩේ තමයි මට ප්‍රොබ්ලම් එක තියෙන්නේ. අනිත් දවස් ටිකේ මට මොනවා හරි කරගන්න පුළුවන්. තියෙන මීටින්ග්ස් ඉස්සරහට පස්සට දාලා තව කෝල් එකක් තියෙනවා කියලා හරි මැච් එකක් ගන්න පුළුවන්. ෆ්‍රයිඩේ එක වොයිඩ් කරන්න බෑ මට ෆ්‍රයිඩේ කෝල්ස් 3ක් එනවා. කමන්නේ අර සීරියස් වෙලා චුට්ටක් හදා ගන්න ආයේ පන්තියකට යන්න තියන්න එපා. ආයේ 7-5ක්වත් වියදම් කරන්න එපා. මේකෙන්ම හදා ගන්න. පහන්දිවා දන්නවද මම චයිනීස් ටීචර්ස්ලා 3 දෙනෙකුට පේ කළා. ඒක සමහරට මම තමයි 5000 RMB 8000 RMB පේ කළා ෆුල් කෝස් එකට. නමුත් ටිකක් දුර යනකොට මට තේරෙනවා එයාට මාව ගෙනියන්න බෑ කියලා. ඊට පස්සේ මම අතාරිනවා ඉතින්. ඒ කියන්නේ අර සිංහල කෙනෙක් වගේ ඉගෙන ගන්නවා වගේ කම්ෆර්ටබල් නෑ. ප්‍රශ්නයක් අහන්න බෑනේ ඔයාලට. අර සිංහල කෙනෙක් අමුවෙන් කියලා දෙනවනේ. අන්න ඒකයි කියන්නේ. ඒක තමයි මම බැලුවේ ඔයාගේ එක අපිට ටච් කරලා වුණාද වෙන්නේ කියලා. ඔව් දැන් අර ගොඩාක් මගේ චයිනීස් වීඩියෝස් මෙහි වයිරල් වෙලා තියෙනවා සෑහෙන ඒවා. චයිනීස් නේටිව් කට්ටියම කතා කරලා මේ ওই ළමයින්ට ෂෙයා කරලා තියෙනවා මෙන්න මෙයා හොඳට කතා කරනවා. ඔයාලා මෙයාගේ ජොයින් වෙන්න. ඒගොල්ලෝ හරි ආසයි ඔයාගේ ප්‍රොනන්සියේෂන්ස් වලට. ඒක තමයි. හරි. එතකොට අර අපේ වීඩියෝස් ටග් ගාලා මෙහෙ රීච් වෙනවා. පොපියුලේෂන් එකත් වැඩි. අර අපි පිටරට කෙනෙක් කතා කරනවා ආසයිනේ බලන්න වීඩියෝස්. ඒ වගේ ඔයාලටත් ඉන්ටරෙස්ටිං ඇති. එහෙම. ඒ ෆීල් එක යාලට දැනෙනවා ඇති. දැන් මම ඔන්න අද ඔයාලට කියලා දෙනවා ගණන් කරන්න. හරිද? එකේ ඉඳන් ගණන් කරන්න ඉගෙන ගත්තාම ඔයාලට මාර ගොඩක් දේවල් තේරෙනවා කියන්න. සතිය ගණන් කරන්න පුළුවන් වෙනවා ඔයාලට. ඉලක්කම් වලින් මාර දෙයක් මෙහෙ කරන්න පුළුවන්. හරි. අපි බලමු. එකට අපි කියනවා ෆස්ට් ටෝන් එකේ. දෙකට කොහොමද කියන්නේ? අර්. දෙක එහෙනම් ෆෝර්ත් ටෝන් එකෙන් යන්නේ. අර්. ඊට පස්සේ තුනට කොහොමද කියන්නේ? සන්. ෆස්ට් ටෝන් එකෙන් ආපහු. හරිද? හතරට කොහොමද කියන්නේ? තරංග කියන්නේ? වැරදි. ෂ නෙමෙයි. සයන්නනේ. SI. ස. සයන්න. ස. පහ. පහ. හයට කොහමද? ලියෝ.
6. 六 6. 六 හතට කොහමද? 7.七 七 7. 七 අටට? අට කොහමද? 八 八 බා බා. 八 එහෙනම් ආය ගණන් කරමු. 1 一一 2 二二3 三4四四5五五6六六7七七8八9 9九9 9 九九10十十 10 10 විතරමයි සෙකන්ඩ් ටෝන් එකකින් 10 10 10 十十 10 十 10 是 10 是 10是 තරංගගේ චුට්ටක් මදි 10是 වරුණ කියන්න 10十 10 very good 十 එහෙනම් අපි දැන් 10ට කියන්නේ 10 නම් 11 හදාගන්නේ කොහොමද කියලා බලමු 10 කියන එකට එක එකතු කරනවා එහෙනම් කොහොමද 11十一එහෙනම් 一 12 කොහොමද 12十二12 十 12 very good 是 එහෙනම් 13 කොහොමද සන් 3 13 是 13 14 是 14十是四14是14是14 කියද්දි ටිකක් පැටලෙනවනේ 14 ඕකට පොඩ්ඩක් අර ටං අර මේ ඉංග්ලිෂ් ටං ට්විස්ටර්ස් ටිකක් ප්‍රැක්ටිස් කරාම පොඩ්ඩක් බැලන්ස් වෙනවා මේ පාන්දි. ඉංග්ලිෂ් නෙමෙයි චයිනීස් ඒවා තියෙනවා චයිනීස් ඒවා ඔව් චයිනීස් ඒවා අපිට දැම්ම අල්ලන්න බෑනේ ටං ට්විස්ටර්ස් අර ඉංග්ලිෂ් වල තියෙන්නේ අර පොඩි එලොකියුෂන් ක්ලාස් වල කරන්නේ අර she sells seashells on the Irish seashore වගේ ඒවා. ඔව් හරි ඒක පොඩ්ඩක් ඇල්ලුවාම හරියනවා ඔක ටික. ඔව් එතකොට හරි එහෙනම් 10 ඉඳන් 19ට දැන් හදාගන්න දන්නවා 10 කියන එක දැනගත්තා නම් ෂ කියලා 1 2 3 4 5 6 9 වෙනකම් පිටිපස්සෙන් එල්ලනකොට හැදෙනවා 20ට කොහොමද කියන්නේ එතකොට 20 මුල තියෙන්නේ මොකද්ද දෙක අර ෂ එකයි දන්නවද එක බිඳුවක් තියෙනවා නම් මොනවා හරි ඉලක්කමක ඒක 10 කෑලි. අර දන්නේ 10 කෑලි 100 කෑලි 1000 10000 එහෙම කියන්නේ අන්න එහෙම. එහෙනම් 2.0යි දැක්කොත් අර බිඳුවගේ නම මොකක්ද එහෙනම්? ෂ 20 20 එහෙනම් මට කියන්න 22 කියලා කොහොමද කියන්නේ? 22 කියන්නේ තරංග කියන්නේ 22 very good 22 23 කොහොමද කියන්නේ? 23 තුනට සන් 23 very good 23 එහෙනම් අපි කියමු 25 කියලා කොහොමද කියන්නේ? පහට කියන අපි වූ 25 25 වූ එක මතක තියාගන්න third tone එක 25 25 දැන් 30ට පනිමු අපි 30ට කොහොමද හදන්නේ? 3 ඉස්සරහා බිඳුව කියන්නේ 10 30 30 ෂ කියලා දින්න 30 40 කොහොමද? 40 40 50 කොහොමද? අනිත් පේජ් එකට යන්න 50 කියන්නේ 5 50 50 හය නම්
60 60 60 very good 70 නම් 70 70 very good 80 80 80 very good very good හා එහෙනම් අපි 90ට එනකන් දැන් හදන්න දන්නවා 100ට කොහොමද කියන්නේ චයිනීස් වලින් කියනවා එහෙනම් එක by බිංදු දෙකක් තියෙනවා by කියලා කියන්නේ 100ට by 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 b a i third tone by එහෙනම් තරංග ඉස්සරහා එක තියෙනවා පිටිපස්ස බිංදු දෙකක් තියෙනවා එහෙනම් මොකද්ද 100 නේද 100 එහෙනම් e by e by very good එහෙනම් 200 නම් කොහොමද 200 2 by හරි ලියන් ඇයි ලියන් උනේ දෙකට කියන්නේ r නේ ලියන් උනේ සෙකන්ඩ් කියන එකට. ගණන් කරද්දී චයිනීස් වල එහෙනම් දෙකට තව නමක් තියෙනවා ලියන් ලියන් Liang bar ලියන් 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 එහෙනම් ගණන් කරද්දී විතරක් දෙකට අපි කොහොමද කියන්නේ ලියන් බයි 200 ලියන් බයි ලියන් බයි Liang bar. bar අපි චයිනීස් වලදී තරංග දෙකක් දෙන්නකෝ කියලා කියද්දි අල් කයනට අපි ග කියලා කියනවා එකක් දෙකක් තුනක් කියද්දි ග කියලා කියන මෙෂර් වැඩ එහෙනම් ලියංග කියලා කියන මොකද්ද දෙකක් සංග තුනක් සග ඊග එකක් ඌග පහක් ලෙව්ග හයක් නේද එහෙනම් මෙතනදී ලියං බයි ලියං බයි ලියං බයි ලියං බයි Liang 200 ඕකේ එහෙනම් 1000ට දැන් අපි බලමු 1000 එහෙනම් බිංදු 3යි එහෙනම් බිංදු 3ේමට චයිනීස් වලින් කියන්නේ චියන් චියන් q i a n චියන් චියන් q Xian i a n Yi එහෙනම් එක පිටිපස්සේ බිංදු 3යි නම් 1000යිනේ එක 1000 එහෙනම් කොහොමද කියන්නේ ඊ චියන් Yan Yi ඊ Xian චියන් Yi Xian ඊ චියන් Yi Xian Yi Yi Xian Qian 2000 කොහොමද කියන්නේ Liang Qian 2000 Liang Qian 2000 2000 3000 Liang Liang Qian San Qian San Qian 3000 very good 3000 very good හරි එහෙනම් මට 5000 කියලා දෙන්නකෝ 5000 Wu Qian Wu Qian 5000 5000 Wu Qian 5000 එහෙනම් ඔන්න දැන් 1000 ඒවත් දන්නවා කියන්න 10000 චයිනීස් වල බිංදු 4ක් තියෙද්දි අපි ඒකට තනි වචනයක් තියෙනවා 1 එකක් එහෙනම් එක 10000ට කොහොමද කියන්නේ e1 Yiwan e1 e1 renminbi Yi Wan 10000යි මට 10000ක් ඕන 我要1万人民币 10000ක් ඕන e1 Yi Wan Yi Wan එහෙනම් බිස්නස් කරද්දී සල්ලි ගණන් කරන්න ඕන ඔයාලගේ බිල් දාන්න කාගෝ වලට ගෙවන්න එහෙනම් 10000යි නම් e1 Yi Wan 20000යි නම් Liang Wan Liang Wan 2wan 30000යි නම් San Wan San Wan 3wan එහෙම 9000ට එනකම් ඔන්න Wan තියෙනවා. එතකොට ලක්ෂ කොහොමද කියන්නේ? ලක්ෂයට බිංදු 5යි. බිංදු 5යි නම් බිංදු 4ක් වෙන් කරලා ඉස්සරහ 10යිනේ තියෙන්නේ. එහෙනම් 10wan 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 ලක්ෂ දෙක නම් 20wan 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 එතනදී ආයෙ ලියන් එකක් එන්නේ නැහැ. 20 කියලා ඉස්ස ගණන් කරන්න බෑ අපි. 20wan
හා එහෙනම් ලක්ෂ තුන නම් 30万30万 30万 හා තේරුණා නේද ගණන් කරන විදිහ ගණන් කරන ටික ඊළඟ දවසේ නම් පාඩම් කරගන්නවා අපි ආයේ බදාදරත් ඔයාලට ක්ලාස් එකක් කරනවා ගණන් කරන ටික හොඳටම ඔළුවට දාගන්න ටෝන් එක ගැන හිතන්න එපා 1 2 3 4 10ට වෙනකම් මතක තියාගන්න 10ට මතකයි කියලා කියන්නේ ඔයාලට කෝටියට උනත් හදාගන්න පුළුවන් හරිද හා very good එහෙනම් අපි යනවා ඊළඟ එකට මොකද්ද මතකින් කියන්න බලන්න කීයද මේ very good මේක දෙනවා මම තරංගට ඔන්න පිනි එකක් දෙනවා උඩ අර very good දෙකයි මේක සම් very good මේක දෙනවා අපි වරුණට පොතෝන් එක මේක තරංග very good මෙතන Liu. කී දෙනෙක් ඉන්නවද very good Gio 9යි 10යි එහෙනම් දැන් ඔයාලට කියලා දෙනවා බොළු භාෂාවෙන් ගණන් කරන්න චයිනීස් වල හරිද ඒ කියන්නේ ඔයාට මුල් කාලයේදී මුල් අවධියේදී කියන්න තේරෙන්නේ නැත්නම් ER සංස කියලා අතෙන් පෙන්වන්න පුළුවන් මට මෙච්චරක් ඕන කියලා කොහොමද කරන්නේ මෙහෙම එක අත very good දෙක නම් මේ ඇඟිලි දෙක R මේ දෙවෙනි පින්තූරේ තුන නම් san තුන්වෙනි පින්තූරේ හතර නම් very good පහ නම් හය මෙහෙම හය ඇයි දන්නවද හය එහෙම උනේ චීනවලදී චීන භාෂාවෙන් හය ලියන්නේ මෙන්න මෙහෙම උඩ ඉරක් මැද ඉරක් පල්ලෙහාට අර පල්ලෙහා එක තමයි මෙහෙම අර ඈත් වෙලා නේ තියෙන්නේ නේ අනිත් පැත්ත හරපුවම කොහොම කරන්නේ නම් 6 ඕකේ 7 මෙහෙම කරපුවම ඔයාලට 7ක් පේන්නේ නැද්ද මේකේ 7 මට වගේ වීඩියෝ එක ෆ්‍රීස් වෙලා තියෙන්නේ මේ පාන්දි is it oh my god I think it's my fault not your side yeah I think it's my fault මට අනිත් වීඩියෝස් එකක්වත් පේන්නේ නැහැ මගේ වීඩියෝ එක පේනවා ඔයාගේ ස්ක්‍රීන් එක පේනවා එච්චරයි අයියෝ හරි එහෙනම් මේ 7 බලන්නකෝ මේ කොළ පාට එක 7 ඔහොම කරපුවාම ඔයාටම හිතෙන්නේ නැද්ද කොකෙක් වගේ අර අතේ කෑල්ලට එනකම්ම 7 තියෙන්නේ කියලා ඔයා කැමරා එකට ඔහොම කරලා බලන්න අනේ වන්ද මට නම් පේන්නේ අර මේ පොඩ්ඩක් හිතලා බලන්න වගේ නෑනේ දෙයියනේ අත ඔහොම කෙලින් කරන්න අත ඔහොම තාරකට පේනවනේ 7 මේ 7 7 එහෙනම් පා කියන්නේ කට කියන්නේ ඇඟිලි දෙකෙන් අපි කියන්නේ අට 9 මෙහෙම කොකා වගේ කරන්නේ 9 උඩ බෝලයක් තියෙනවනේ ඒකයි 9 ඕකේ 10 නම් ඇඟිලි පහම නමනවා ඒ කියන්නේ දිග ඇරපුවාම 5යි නමපුවාම 5යි 10යි ඒ හින්දා පහ නමලා කියනවා දිග ඇරපුවාම 5යි
නමපුවාම 5යි 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 10යි. මේක මොකක්ද? මෙහෙමත් කරනවා 10. හ්ම්. 10 ලියන්නේ එහෙමනේ. ඔන්නෝම ධන ඔව්. ලකුණ කියන්නේ චයිනීස් වලින් 10 ලියන්නේ මෙහෙම. ධන ලකුණ. මට ගොඩක් අර shops වල අය ශෙක්වය කියන එකට මේක කරනවා. 10යි 10ක් දෙන්න. යුවන් 10ක් දෙන්න. 10යි 10යි හ්ම්. 10යි. එහෙනම් 10 මෙහෙමත් කරනවා 10. ඕකේ? එහෙම තමයි එහෙනම් ගණන් කරන්නේ. අතින් ගණන් කර කර මතක් කරන්න. එතකොට ඔන්න තව කියලා දෙනවා මෙහි එකක්. මෙන්න මේ සෙල්ලම චයිනා වල හරිය ප්‍රසිද්ධයි. පබ් වල හොටෙල් වල මේක හරි ප්‍රසිද්ධයි. එතකොට ඔයාලා ගණන් කරන්න දැනගන්න ඕනේ මේක සෙල්ලම් කරන්න. හරිද? හරි. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙනවා ඔන්න අංකවල මෙයාලගේ වටිනාකම. දැන් මෙහි චයිනා වල අතේ ඉලක්කම් 4ක් තියෙන වාහනයක් පදිනවා කියලා ඉන්නේ very rich people. very rich people. අතේ ඉලක්කම් 4ක් පදිනවා කියන්නේ. හරිම අමාරුයි මේ නම්බර් ප්ලේට් එක ගන්න. තේරුණාද? එතකොට මේකේ ඔයාලට පේනවා ඇති 78 කියලා එකක්. 78 තියෙන ඉලක්කම් මෙයාලා ගන්න කැමති නෑ. හේතුව චීස් කියලා කියන්නේ මෙයාලා ඉලක්කම් වලින් මෙයාලට කුණුහරුප කියන්න ක්‍රම තියෙනවා. චීස් කියලා කියන්නේ චූෂබා. ගිහින් මැරියම්. ගිහින් එල්ලියම් කියලා කියන්නේ. ගිහිල්ලා මැරියම් කියලා කියන්නේ චීස්. කවුරුහරි විහිළුවට 7යි 4යි එකතු කරලා කිව්වොත් එහෙම ගිහින් මැරියම් කියලා තමයි කියන්නේ. ඒ නිසා එයාලා 78 නම්බර එක තියෙන වාහන ගන්නෙ නැහැ. කැමති නැහැ. ලංකාවේ 13 වගේ. ඇයි 13? ලංකාවේ 13 ගන්න නැහැනේ වාහන වල නම්බරේ 13 තිබ්බොත් මිනිස්සු ගන්න නැහැ ඒ වාහනේ. මන් දන්නේ නැහැ කියලා. ඔයා කියන්නේ මගේ මේ කාර් එකක් තිබිලා විකුණ ගන්න බැරුණානේ මාර පරිප්පුවක් කෑවා. මම අන්තිමට හිතා ගන්න බෑ සමහර මිනිස්සු ගේ ගාවට ඇවිල්ලා ගේට්ටුවෙන් මෙහෙම කාර් එක දිහා බලලා ආපහු යනවා. මම සෑහෙන්න කල්පනා කළා මොකද්ද ඒ සීන් එක කියලා. පස්සේ තමයි එකෙක් මට කියලා දුන්නේ මේ වාගේ නම්බර් ප්ලේට් එකේ ටෝටල් එක වෙන්නේ 13 කියලා. අප්පටු හරි. මම දැනත් හිටියේ නෑ මම ගත්තෙත් ඉතින් ඒක බලන්නේ නැතුව විකුණ ගන්න බෑනෝ රිපෝට් කරන්න උනා. හරි. ඊට පස්සේ ඔන්න කියලා දෙනවා මෙහි දැන් වෙඩින්ග්ස් වලට යනවානේ ඔයාලා චයිනීස් කට්ටියගේ. එතකොටත් මේ අංක ප්‍රශ්නේ සෑහෙන්න තියෙනවා. දැන් හිතන්නකෝ තාරකගේ වෙඩින් එකට කවුරු හරි ඇවිල්ලා දීලා යනවා 1000ක්. තව එක්කෙනෙක් ඔයාලා දීලා යනවා 666ක් මාරු සල්ලි වලින්. ඔයා කැමති කෝකටද? 1000 එම්ලොප් එකටනේ කැමති. මාරු සල්ලි වලට කැමති නෑ. කැමති 666යි. චයිනීස් කට්ටියට 1000ක් දාලා ගියොත් එහෙම යාළගේ වෙඩින් එකත් ඉවරයි වගේ ෆීලිං එකක් එන්නේ. හේතුව 0.3යි. 0.3යි. යාළ බිඳුවට කැමති නෑ චුට්ටක්වත්. නෝ. එතකොට ඔයාලා මෙහි වෙඩින් එකකට යනවා නම් ලංකාවේ යාළුවෙක්ගේ වෙඩින් එකකට යනවා නම් චයිනීස් ඔයාලා 6 ඒවා 3ක්. එහෙම නැත්නම් 699ක්, 899ක්, 999ක් දෙන්න ඕන. ඒ වගේ 999ක් හරිද? ඔව් 9 හරි කැමති යාලා. ජියෝ. මං හිතේ ලියෝ කියලා. ඒගොල්ලෝ ලියෝ කැමතියි කියලා මම දන්නවා. ජෝ කැමතියි කියලා මම දැනන් හිටියේ නෑ. බින්දුව කැමති නෑ 1000ක් දෙන්න ඕන නම් 999ක් දෙන්න කියලා කියන්නේ. එනද? ඒ කියන්නේ ඔයාගේ හොඳම යාළුවෙක්ට හොඳම ළඟම යාළුවෙක්ට ඔයාලට පුළුවන් 800කට විතර උඩින් දෙන්න. සාමාන්‍ය කෙනෙක් යනවා නම් ඔයාලට පුළුවන් 400ක් 600ක් ඒ අතර ගාණක් ඔයාලට දෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. චයිනීස් සල්ලි වලින්. එහෙනම් ඒක තමයි විස්තර. දැන් ඔයාලා මෙහි බඩු ගන්නකොට දැන් ඔයාලා බිස්නස් කරනවා කිව්වනේ. එතකොට ඔන්න ඔයාලා 250 එයාලා කියනවා 289යි කියලා. 9 ගොඩාක් දානවා එයාලා 299යි 699 ඔහොම තමයි තියෙන්නේ. ඔයාලා 299ක 130ට බස්සනවා කියන්නකෝ. ඔයා කියනවා මම 130ක් දෙන්නම්. 130ක් දුන්නම් මම ගන්නවා. එතකොට චයිනීස් එක නවාට කියනවා හරි කමන්නේ 138ක් දෙන්නකෝ. ඊට පස්සේ මම ඔයාලගෙන් 8 කියන්නේ මොකක්ද අනේ? 8 රුපියල් යුවන්ට මොකක්ද? 130ක් දෙන්නම් කියලා. ඊපස්සේ එයාලා කියනවා මට අපි බිඳුවට කැමති නෑ කියලා. ඒ හින්දා 5 8 නෑ. හේතුව ඉන්ෆිනිටි. ඉන්ෆිනිටි මාක් එක 8නේ. අනිත් පැත්ත හරවපුවම ඉන්ෆිනිටි එක අනන්තය. ඔව්. 8ට කැමති යාලා අනන්තය. ඉන්ෆිනිටි ලකුණට කැමති. ඒ නිසා
130 ඒවා 138ට විකුණනවා. ඊට පස්සේ ඔයාලා බලන්න චයිනා වල නූඩල් එකක් 18යි 15යි 28යි නූඩල් එකක් 18 දාන්නේ එයාට 10ට දෙන්න පුළුවන් බට් බින්දුවට කැමති නැහැ. එනවාද? සමහර නූඩල් තියෙනවා 11ට 10ට කැමති නැහැ 11යි. ඔව් මම ඒ පැත්ත දැනන් හිටියේ නෑ. මම ඒක හිතුවේ නෑ. really interesting. ඒක තමයි එහෙනම් ඒක නීති ඔයාලා කාට හරි ඇඳුමක් ගන්න යනවනම් ඔයාලා බාගයෙන් කරාට බින්දුව ඉතුරු කරන්නේ නැතුව පොඩි ගාණක් ඇඩ් කරලා දෙන්න යාලට සල්ලි. එතකොට යාලා සතුටුයි. යාලා බින්දුවට කැමති නැහැ. දැන් මම ඊයේ ඇඳුමක් ගත්තා. එයා මට කිව්වෙම 69යි. හැබැයි මං කව 50ට දෙන්න කියලා. එහෙනම් 55ක් දෙන්නකෝ කියලා කිව්වා. 5ක් ඇඩ් කරනවා බින්දුවට කැමති නැහැ. 55යි. එහෙනම් ඒක තමයි අංකවල කතාව. එතකොට ඔන්න සතිය ගැන කියනකොට ඔන්න සතියට කියන එක නමක් තමයි සිංචි. මෙන්න මේ සිංචි එක. සිංචි. ඉතින් මම ඔයාලට ලියලා දෙන්නම්. අපි ලියලා ගමු මේක. 싱 빼놔야 돼. 싱치 보안 싱치 빼놔야 돼. 싱치 කියලා කියන්නේ XING 싱치 කියලා කියන්නේ week එකට. week කියන්නේ අර්ථය. ඊට පස්සේ week එකට තව කියනවා අපි周 හරිද?周අය中国ගේ ZH එක.周හොඳට අහගන්න. සිංචි කියලා කියන්නේ සතිය නම්周කියලා කියන්නේ සතිය සමාන පදයක්. එහෙනම් මේක දෙනවා සිංචි කියලා. සිංචි ඊ කියලා කියන්නේ එහෙනම් සතියේ පළවෙනි දවස. ඒ කියන්නේ කවද්ද? මන්ඩේ. සතියේ පළවෙනි දවස, සතියේ දෙවෙනි දවස, සතියේ තුන්වෙනි දවස, සතියේ හතරවෙනි දවස. ඕක තමයි යාලගේ සතියේ තේරුම. එහෙනම් සිංචි ඊ කියලා කියන්නේ සඳුදා. එහෙනම් පල්ලෙහාමේ තියෙන ජෝ එක ජෝ ඊ සඳුදා. එහෙනම් අඟහරුවාද මොකද්ද? 周二 星期三 badada 周二 එහෙම ඔයාලට සතියේ කියන වචන දෙකෙන් එකක් ඔළුවේ තියාගත්තා නම් 1 2 3 4 5 6 කියලා සෙනසුරාදට එනකන් ඔයාලා කියන්න දන්නවා. 周一周二周三周四周六周五周六 6 එහෙනම් ඉදිරියට එද්දි කොහොමද? ඉදිරියට එද්දි වෙනස් වෙනවා. ර කියලා කියන්නේ ඉරට. ඉස්සර න්යාලගේ ඉරට තමයි අපි ර කියලා කියන්නේ. එහෙනම් ලංකාවෙත් ඉරිදා දවසේ හැදිලා තියෙන ඉරත් එක්ක සම්බන්ධ වෙලානේ. එහෙනම් සතිය කියන එකට ර දාපුවම චෞර ඉරිදා. සන්ඩේ. සතියේ ඉර දවස. එහෙනම් සිංචි ර කියලා කියන්නේ එහෙනම් සන්ඩේ. තව තියෙනවා. තව ඉදිරියට වචන තියෙනවා. අදට මේ දෙක ඇති. සිංචි ර සිංචි ර සිංචි ලියෝ චෝ ඊ චෝ ර මතකද? එහෙනම් හෝම්වර්ක් එක එකේ ඉඳන් 10ට මතක තියෙන්න ඕන. සතියට කියන නම් දෙක මතක තියාගන්න ඕන. සතියට කියනවා චෝ ඊ චෝ ඊ ලියාගන්න තරංග. චෝ ඊ සඳුදා. සිංචි සයිනු ශයන්නේ සියන්නයි බිඳුව. සිං සයිනු ශයන්නේ බිඳුව. සයිනු ශයන්නේ සියන්නයි බිඳුව. සියන්න සිංචි කියලා තමයි කියන්නේ.
星期一星期二星期三හා ඒ කියන්නේ පළවෙනියට පාඩම් කරනවා 1 2 3 4 10ට. එතකොට සිංචි කියන එක විතරක් පාඩම් කරලා ඉලක්කම දාපු ගමන් ඔන්න ඔයාලට සතිය දවස් ටික ගණන් කරන්න ගානට සෙට් වෙනවා. හරිද? එහෙනම් සතිය දවස් ටිකක් දැන් ඔන්න ඉගෙන ගත්තා. හරි. ඔන්න ඊට පස්සේ මම අද අවශ්‍ය අපි උඩදී ඉගෙන ගත්තේ නීහාව ටිකේ. ඒ ටිකේ මෙන්න මේ වචන ටිකත් කියලා දෙනවා. හරිද? හා. I කියලා කොහොමද එහෙනම් චයිනීස් වලින් කියන්නේ? wo හා. අපි කියලා කොහොමද කියන්නේ එහෙනම්? මෙන්න මේ මන් එක woman අපි. ඔයා නම් ඔයා නීමන් නී ඔයා නී නීමන් ඔයාලා නම් නීමන් නීමන් හා එහෙනම් ඔළුවට යන්න ඕන මොකද්ද බහුවචන කරද්දී චයිනීස් වලදී මන් කියන එක වචනයක් දානවා මන් හා එයා නම් තා ඇයට තා ඔහු තා ඇයයි ඔහු දෙන්නම තා දේනම් තාමන් එයාලා එහෙනම් නමක් තිබ්බොත් අර ඉංග්‍රීසි වලම වගේම තමයි නිමල් කමල් අරයා මෙයා ඔක්කොම නමමයි තේරෙනවද එහෙනම් හරිම ලේසි එහෙනම් පාඩම් කරන්න තියෙන්නේ මට කියන එකයි ඔයාට කියන එකයි ඇය කියන එකයි වචන තුනයි පාඩම් කරන්න තියෙන්නේ ඒ වචන තුනට මන් දාපු ගමන් බහුවචන වෙනවා ඕකේ හා ඒකත් එහෙනම් පාඩම් කරන්න ඕන very good හා හරි එහෙනම් දැනට ඇති කියලා හිතනවා මට අද 11යි ඕකේ හරි ඊට පස්සේ ඔයාලට තියෙන්නේ බදාදනේ බදාද තමයි ආය නිවාඩුවක් තියෙන්නේ අනේ දවස් ටිකේම මට තියෙනවා ක්ලාසස් ආය බදාද අපි මේ වෙලාවටම පටන් ගමු දවස් 3කින් විතර ඔයාලට අර කට්ටියට උගන්වපු ටික ඉවර කරන්න පුළුවන් අද යාලට දවස් 2ක් උගන්වපුවා ඔයාලට එක දවසේ ඉගෙනනවා ඔයාලා දෙන්න ඉක්මනට අල්ල ගන්න පුළුවන් හින්දා එහෙනම් ඊළඟ දවසේ W question ටික කියලා දෙනවා අද මේ වෙනකම් මතක් කරපු ටික හොඳට ඔළුවේ තියාගන්න හරිද ඕකේ තේරෙනවද මගේ ක්ලාස් තේරෙනවද ඔයාලට හොඳට W question ටික කිව්වේ මේ ටිකද